උදේට රටේදි 3ක් කාලා ලස්සන වෙන්නේ මේ හේතු 5 නිසා. අද මම ඔයාට කියලා දෙන්නම් රටේදි කෑවම ඔයාට මොනවාද ලැබෙන්නේ කියලා. 1. සම බබලනවා. ඇයි? රටේදි වල තියෙනවා විටමින් සහ පෙතිඔක්සිකාරක. ඒවා සමේ කැලල් සහ කුරුලෑ අඩු කරනවා. 2. බර පාලනය වෙනවා. බඩ අඩු වෙනවා. තන්තු නිසා බඩගින්න අඩුයි. දවල්ට බත් අඩුවෙන් කනවා. මිහිරි කෑමට ඇති ආසාවත් නැති වෙනවා. බර වැඩි වෙන්නේ නෑ. පාලනයක් වෙනවා. 3. හිස කෙස් වැවෙනවා. හැලෙන්නේ නෑ. යකඩ සහ විටමින් B තියෙන නිසා හිසට ලේ ගමන වැඩි වෙනවා. 4. මුහුණේ මහන්සි පෙනුම යනවා. ස්වභාවික සීනි නිසා උදේ සිට සවස දක්වා ශක්තිය වැඩි වෙනවා. මනසේ වෙනස්කම් අඩුයි. නිදිමත නැහැ. වයසට යාම ප්‍රමාද කරනවා. පෙතිඔක්සිකාරක නිසා රැලි එන්නේ ප්‍රමාද වෙලා. ඉතින් මේ විදිහට ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයා රටේදි කොයි වෙලාවටද කොහොමද කන්නේ? උදේ නැගිටලා විනාඩි 30ක් ඇතුළත හිස් බඩට කන්න ඕනි. උණු වතුර සමග, එහෙම නැත්නම් කිරි සමග. වැදගත්ම දේ තමයි උදේට රටේදි 3යි කන්න ඕනි. වැඩි කරගන්න එහෙම නෑ සීනි නිසා. ඉතින් මට කියන්න ඕනි උනේ මේ සාමාන්‍ය ආහාර තොරතුරක් පමණයි. වෛද්‍ය උපදෙසක් නෙවෙයි. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙලා උපදෙස් ගන්නත් පුළුවන්. ඒ වගේම මතක තියාගන්න දියවඩියා තියෙන කෙනෙක් නම් රටේදි 1 සිට 2 දක්වා අඩු කරන්න. වෛද්‍ය උපදෙස් ගන්න. නිරෝගීව ඉන්න ගමන් හැඩට ලස්සනට ඉමු යාළුවනේ. ස්තුතියි.